හෙටින් පස්සේ ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යන්නේ. ඔයාට තියෙන සම්පූර්ණයෙන් මම මේ කියන දේවල් ඒ විදිහටම හෙට ෆලෝ කරන්න. හෙට නොවැම්බර් 11. හැමෝම දන්නවා නොවැම්බර් 11 කියන්නේ ඉතාමත් ප්‍රබල දවසක් කියලා. හරි. ඔයා හෙට දවස ආරම්භ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාගේ ඕරා එක ක්ලෙන්ස් කරා ගන්න ඕනේ. ඔයාගේ ඕරා එක ක්ලෙන්ස් කරන්නේ නැතුව ඔයා හෙට දවසේදී මොන දේ කරත් හරියට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔයා මීට කලින් අවුරුදු වල නොවැම්බර් 11 වෙනිදාට ගොඩාක් දේවල් කරලා ඇති law of attractions ෆලෝ කරන කෙනෙක් නම් ඒ වුණාට ඔයාට තාමත් ප්‍රතිඵල ලැබිලා නැත ඇති. එකම හේතුව තමයි මේක. මොකද ඔයාගේ ඕරා එක ක්ලෙන්ස් කරා ගන්න ඕන හෙට දවස ආරම්භ කරද්දිම. ඔයාගේ ඕරා එක ක්ලෙන්ස් කරාගන්නේ ඔයා අද දවසේ රෑ අද රෑට ඔයා වතුර එකක් තියන්න හඳ එළියට එනර්ජයිස් වෙන්න. ඊට පස්සේ හෙට උදේ මේක අරගෙන ඒකට ලුණු පොඩ්ඩක් දාලා ඉවර වෙලා ඒකෙන් ඔයාව හොඳට ක්ලෙන්ස් කරන්න. ඔයාගේ මුළු ශරීරයෙන් බොඩි එකම ඔයා ක්ලෙන්ස් කරන්න. එතකොට ඔයාගේ ඕරා එක ක්ලෙන්ස් වෙලා ඔයාගේ තියෙන නෙගටිව් එනර්ජිස් ඔක්කොම හෙට දවසේදී අයින් වෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ උදේම ඔයාට භාවනා කරන්න පුළුවන් හෙට. ඊට පස්සේ ඔයාට පුළුවන් නොවැම්බර් 11 වෙනිදා උදේම ඔයාගේ ඕරා එක ක්ලෙන්ස් කරලා ඊට පස්සේ භාවනා කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ස්ක්‍රිප්ටින් වගේ දෙයක් කරන්න. ජර්නලින් කරනවා නම් ඔයාට ජර්නලින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් හරියටම උදේ 11:11ට හෝ රෑ 11:11ට ඔයාට තියෙන ප්‍රාර්ථනාවන් 11ක් ඔයා කොළ 11ක් අරගෙන ලියන්න ඕනි. හරියටම 11:11ට ඔයා ලියන්න ගන්න. ඊට පස්සේ ඔයා මේ ප්‍රාර්ථනාවන් 11 ලියලා ඉවර කරන්න. අපි හිතමු ඔයා උදේ 11:11ට මේ ටික ලිව්වා කියලා. ඔයාට පුළුවන් ආයෙ රෑ 11:11ටත් ඒ විදිහටම ඒ ප්‍රාර්ථනාවන් 11ම ඒ විදිහටම ලියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් රෑ 11:11ටත් මේ මෙතඩ් එක කරලා ඉවර වෙලා ඔයා උදෙත් ඒ මෙතඩ් එක ඒ විදිහටම කරා නම් ඔයාගේ ප්‍රාර්ථනාවන් 11ක් තියෙන උදේ කරලා ඒ වගේම ආයෙ රෑ 11:11ටත් ඒ විදිහටම කරාට පස්සේ ඔයාට ප්‍රාර්ථනාවන් 11ක් තියෙනවා. ඔය කොළ ටික ඔක්කොම ඔයාට පුළුවන් රෑ 11:11න් පස්සේ පුච්චලා ඒකේ අලු ටික පෑගෙන නැති තැනකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගහගෙන යන වතුරකට ඔයාට දාන්න පුළුවන් ගෙනහිල්ලා. ඔයා හෙට දවස පොසිටිව් දේවල් විතරක්ම ඔයාට ලැබෙන විදිහට ජීවත් වෙන්න. ඔයා නෙගටිව් වෙන්න යන්න එපා. හෙට පුළුවන් තරම් නෙගටිව් දේවල් වලින් ඈත් වෙලා හෙට දවස පොසිටිව් දේවල් එක්ක විතරක් ගත කරන්න. ඔයාට පුළුවන් පොසිටිව් සින්දු අහන්න, ඇෆර්මේෂන්ස් අහන්න. YouTube එකේ ඕන තරම් සින්දු තියෙනවා. පොසිටිව් දේවල් වලට අදාළ වෙන ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒ දේවල් බලන්න. ඒ විදිහට හෙට දවස සම්පූර්ණයෙන්ම ගත කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් හෙට දවසින් පස්සේ ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දවසක් විදිහට පත් වෙනවා බලන්න. ඔයාටම පුළුවන්. මම ඔයාට තවත් මේ වගේම හෙට දවස ගැන වීඩියෝස් අරගෙන එනවා. අද තව ඒ වගේ වීඩියෝස් දානවා. ඔයාට පුළුවන් බලන්න. ඔයා අනිවාර්යෙන් මගේ channel එක follow කරලා තියාගෙන මම දාන ඒ අනිත් වීඩියෝස් ටිකත් අද දවස් ඇතුළත බලන්න. එතකොට මම ඔයාට තව ගොඩක් දේවල් කියලා දෙන්නම්. හෙට දවසේදී ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕන දේවල් මොනවද කියලා.